හෙලෝ මගේ පුතේ. අම්මේ ඔන්න එහෙනම් මේ සැරේ අවුරුද්දට මං අම්මා බලන් ඉන්නවා හොඳේ. ඔය ඇත්තමද පුතේ? අනේ කොච්චර එකක්ද? එහෙනම් ඉතින් මෙදා සැරේ නම් අපිට අවුරුදු තියෙයි. ඔව් අම්මේ. මම ලබන සතියේ එනවා කියන්න ගත්තේ. කොහොම නංගි? නංගිට අද පන්ති පුතේ. දැන් මගේ එනවත් ඇති. මං එයාටත් ගත්තා. එයා ආන්සර් කරේ නෑ. ක්ලාස් ෆීස් වලට මේ සල්ලි ටිකක් දැම්මා. අනේ අම්මේ ආව මට කෝල් එකක් දෙන්න කියනවාද? අනේ ඔව් පුතේ. හැම වෙලාවෙම අයියව මතක් කරනවා කෙල්ල. ඒ දවස්වල ටියුෂන් තියා උඹලා දෙන්නම ඉස්කෝලේ ආවෙත් කොච්චර අමාරු වෙන්ද අපි. අම්මේ අද කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කාඩ් එක ගන්න ඕනේ. අනේ පුතේ අයියගේ ගිය මාසෙ පඩියෙන් විල්සන් මුදලාලි කඩේ ණය ටික ගෙව්වා. ලබන සතියේ පන්ති ගාස්තු ගෙවන්නම් කියලා කියන්න බැරිද? එහෙම ඇතුළට ගන්න නෑ අම්මේ. පේපර් ක්ලාස් එකනේ. අනිවාර්යෙන්ම කාඩ් එක ගන්න කියනවා. කමක් නෑ අම්මේ. මම නිමේෂගෙන් මේ සතියේ නෝට් එක ඉල්ල ගන්නවා. දැන් එහෙම ප්‍රශ්න නෑනේ අම්මේ. මං අර අලුත් සෝෆා එක ගන්න වැඩේටයි තීන්ත ගන්න වැඩටයි සල්ලි එවන්නම්. අම්මේ. අම්මේ. හෙලෝ. ඔව් පුතේ. අම්මේ ඇහෙනව නේද? ඔව් පුතේ මං අහගෙන ඉන්නේ. අම්මේ. එහෙනම් මේ පාර අවුරුද්ද ජයටම අපි සමරන්න ඕන හොඳේ. මං අම්මට බඩු ගන්නයි ඇඳුම් ගන්නයි සල්ලි දැම්මා. මට නම් එහෙම ඕනේ නෑ පුතේ. පුතා මහන්සි වෙලා හොයන සල්ලි කීය හරි ඉතුරු කරගන්න. හරි අම්මේ. ඒවා ඔක්කොම හරි. අම්මා පරිස්සමෙන් ඉන්නකෝ. අම්මේ නංගියා මට කෝල් එකක් දෙන්න කියන්න. හා පුතේ මගේ පුතත් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි මගේ රත්තරන් පුතාට. හරි අම්මේ. හරි අම්මේ. එහෙනම් බුත් සරණයි. එහෙනම් මං එන්නම් හොඳේ. परिपूरन्ति सागरं एवमेवैतो लिन्नं भेतानं उपकपति මුදලාලි මට සීනි කිලෝ එකක් දෙන්න. ඈ බම් මැගිලින් අක්කේ. අද මොකද කිලෝ එකක් වෙනදාට ගෙනියන්නේ 250යි. මේ පාර මැග්ලින් අක්කට අවුරුදු 6යි වගේ. දෙයියනේ කියලා මේ පාර නම් අවුරුදු ගන්න පුළුවන් මුදලාලි. අපේ ලොකු කෙල්ලටත් දැන් හොඳයිනේ මුදලාලි. ඩුබායි රටේ ඉන්නේ. මුදලාලි අර ණයපතේ තිබ්බ ණය ටිකත් කපලා දාන්නකෝ. එතකොට මැගිලින් අක්කේ යුද්ධ කලබලේ මේ පැත්තේ නැද්ද? කෙල්ල කතා බහ එහෙම කරනවද? ඔව් මල්ලියේ මේ දැන් ටිකකට කලිනුත් කතා කරා. මට අලුත්ම හෑන්ඩ් ෆෝන් එකකුත් එවවනේ කිය සතියේ. දෙයියනේ කියලා ඒ පැත්තට නම් කරදරයක් නෑලු. තවම ඒජන්සි එකකින් ඉන්නේ ගියේ. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ. එහෙන් හොයලා බලනවා ඇතිනේ. ඔව් ඔව් අපිටත් වඩා ඒගොල්ලෝ හොයලා බලනවා.
ඕන කෙනෙක් කතා කරලා විස්තර කිව්වා. අමරයකුලත් රට ඉඳන් එනවල නේද? අපේ ගෑන්ට කවුද කියලා තිබ්බා. කවුද? අපේ මේ කෝසලයා? ඔව් මේ රුමේනියා කොහෙද ඉන්නවා කියන්නේ? ඔව් ඔව් රුමේනියාවෙලු ඉන්නේ. උණ්ඩ දැන් ජයයි. මේ කඩේට එන්නේ නැහනේ දැන්. නිසාන්තයාගේ බට්ටලොරියේ තවුමට ගිහිල්ලා දැන් මාසෙකට මැති වෙන්න බඩු ගේනවලු ඕ. ඔව් ඉතින් ඌ රුමේනියාවේ ඉන්නවනම් මේ වේලිච්ච කඩේ මොන බඩු ගන්න ඕනේද බං? මොකද්ද ඔබ කිව්වේ? වේලිච්ච කඩේ? මගෙන් අහගන්න එපා මොකවත්. අපි යනවා මුදලාලි. අපි යනවා මල්ලි එහෙනම්. කෝසල ගැන කිව්ව විතරයි බලපං කොරකට ගිය හිනාව. කොහොමද නැග්ලින් අක්කත් මාසයක් ඇයි මේ කඩේට. ඊට පස්සේ එයාත් ඉතින් තව මේ කඩේට තමයි. විසිනමදා 490යි මිස්. මුදලාලි සීනි 250ක් දෙන්නකෝ. පරණ ගානකුත් තිබ්බ මුදලාලි. ඔක්කොම ටික ලබන සතියේ දෙන්න. මේ විමලාවති අක්කේ උඹලට මෙහෙම නිකන් දෙන්න අපි බඩු ගෙනල්ලා නැහනේ. පරණ ණය රුපියල් 792ක් තියෙනවා. ආයේ බඩු ගන්නවා නම් ඒ ටික ගෙවලා හිටියානම් හරි. මිස් බඩු ටික වාහනේට දාන්නද? හරි වාහනේට දාන්නකෝ. අම්මේ මෙන්න රුවන් ටික අක්කලනවා. විමලාවති අක්කේ කොසල පුතා එනවලු නේද? මේකගේ පොරේ උදේ ඉඳන් මෙහෙමු කියලා. අම්මේ අයියා එනවා. අර කට්ටිය මෙන්නේ. ඔන්න ඉතින් අපි මේ පාර ඔක්කොමලා අවුරුදු සමරන්නේ විමලාවති අක්කලා ගෙදර. මේ ඇවිල්ලා අවුරුදු කුමාරයෝ. චාමන් මල්ලි ඉතින් කොහොමද? බලුත් අවුරුද්දා. සෙම මොකද මුදලාලි? නෝ ඉතින් එහෙනම් අවුරුදු නැකතට අම්මත් එක්ක මුලින්ම ගනුදෙනු කරන්නේ මම. රත්නතරේ පිහිටයි. මගේ කරමාලේ. මේක පුතාලගේ
මගේ තාත්තා අපේ වෙඩින් එක දවසේ මගේ කරට දාපු මාලේ. ඔය මාලේ මම රට යන්න කලින් ජයසිරි මුදලාලිට උකස් කරපු මාලේ. මම මුදලාලිට එතකොට කිව්වා මම අවුරුදු 2කින් ওই මාලේ බේර ගන්නවා කියලා. ඊට කලින් මට මාලේ බේර ගන්න තිබ්බා. හැබැයි මට මගේ අතින්ම අම්මට මාලේ බේරලා දෙන්න උවමනාවක් තිබ්බා. දැන් මට මාලේ එකක් නෙමෙයි. මාලේ 10ක් වුණත් අම්මට අරන් දෙන්න. මේ හැමදේම මට ලැබුණේ මං එදා රට යන්න ගත්ත තීරණය හින්දා. ගල්ෆ් ගේට් ඒජන්සිය නොතියෙන්න මේ හැමදේම අපිට හීනයක් විතරයි අම්මා. අනේ ඔවුනන් ගියේ ඒක නම් ඇත්ත. අපේ ලොකු කෙල්ලත් ගියේ ඔය ගල්ෆ් ගේට් ඒජන්සියනේ. කතා දෙකක් නෑ පවුලේ උදවිය වගේ. ඒක නම් ඇත්ත. එදා පුතා එක්ක ඒජන්සියට ගිය වෙලාවේ දැනුණා ඒ නෝනලා අපිට ඇත්තටම උදව් කරයි කියලා. පුතා රට ගියාට පස්සෙත් අපිට නිතරම කෝල් කරලා හොයලා බැලුවා. එහෙනම් දැන් අපිත් ගනුදෙනු කරමු නේද? එන ගම ඩියුටි ෆ්‍රී පැත්තට යන්න ඇතිනේ. මම මෙසේජ් එකකුත් දැම්මා. ඒව පස්සේ මේ අලුත් අවුරුද්ද අපිට විතරක් නෙමෙයි හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ. නේද අම්මේ? ඔව් පුතේ මේ අලුත් අවුරුද්දේ අපි තරහ මරහ අමතක කරලා හැමෝටම ආදරය කරන්න ඕන. ඔව් ඒක තමයි මේ අලුත් අවුරුද්දේ අපි හැමෝටම දෙන්න පුළුවන් හොඳම තෑග්ග. ලැබුවා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට සාමය සතුට පිරි රට රැකියා සීලය සැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.